සිරදනාම සාදරෙන් පිළිගන්නවා අද අපේ ප්‍රෝසිනමා YouTube චැනල් එකට. 1993 රිලීස් වුණ සයින්ස් ෆික්ෂන් ඇඩ්වෙන්චර් ඇක්ෂන් මූවි එකක් තමයි ඉතින් අද අරන් ඇවිල්ලා තියෙන්නේ. මූවි එක පැත්තට ගියොත් ජෝන් හැමන් කියලා කොටිපති ව්‍යාපාරිකයෙක් ඉන්නවා. මේ පුද්ගලයා ඉස්ලා නෝබ්ලා කියන දූපතේ පණ තියෙන ඩයිනෝලව නිර්මාණය කරනවා. ඒකට මෙයා පාවිච්චි කරන්නේ වසර මිලියන ගණන් පැරණි මදුරුවෙකින් ලබාගත්ත ඩයිනෝ රුධිරය. හැබැයි සබාදාමට අභියෝග කරපු මේ වැඩේ මුලදීම වරදිනවා. මොකද ඩයිනෝ ප්‍රහාරයකින් උද්‍යාන සේවකයෙක් මිය යනවා. මෙන්න මේ හේතුව හින්දා ආයෝජකයෝ සහ ආරක්ෂණ සමාගම් උද්‍යානයට මුදල් යොදවන්න බය වෙනවා. අන්තිමේදී දූපතේ ආරක්ෂාව තහවුරු කරන්න හැමන්ට සිද්ධ වෙනවා විශේෂඥ කණ්ඩායමක් දූපතට ගේන්න. කොහොම හරි මේ කණ්ඩායම දූපතේ සංචාරය ආරම්භ කරනවත් එක්කම උනාට ඌක දූපතට කඩා වදිනවා. ඒත් එක්කම වෙන්නේ කවුරුවත් නොහිතපු දෙයක්. ඔන්න වෙලාවේ උද්‍යාන සේවකයෙක් අතින් වුණ මහා පාවාදීමක් හින්දා මුළු ආරක්ෂක පද්ධතියම ක්‍රියා විරහිත වෙනවා. ඒත් එක්කම කූඩුව ඇතුළේ හිරවෙලා හිටපු දැවැන්තයෝ නිදහස් වෙන්නේ අන්නේ වෙලාවේ. ඉතින් මේ ජුරාසික මෘගයන් මැද්දේ අසරණ වුණ ජෝන් හැමන් ඇතුළු පිරිසට තමන්ගේ පණ බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම මදුරුවගේ රුධිරයෙන් ඩයිනෝලව මේ අය කොහොම නිර්මාණය කරන්න ඇත්ත? ස්වභාවධර්මයේ නීති කඩලා මිනිස්සු මේ කරපු වැරැද්දට ස්වභාවධර්ම මිනිසුන්ට ඇත්තටම සමාවක් ලබා දෙයිද? ඉතින් මේ ප්‍රශ්න ටිකත් හිතේ තියාගෙන අපි යමු ජුරාසික් පාර්ක් මූවියකට. මේ වගේ මූවිස් දිගටම අරගෙන අපේ ප්‍රෝසිනමා YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් අපි බලමු ජුරාසික් පාර්ක් legendary movie එක. මේක පටන් ගන්න අඳුරු රාත්‍රියක ඉස්ලා නෝබ්ලා කියන දූපතේ. මෙන්න මේ දූපතේ තමයි ව්‍යාපාරික ජෝන් හැමන් ජුරාසික් පාර්ක් එක හදලා තියෙන්නේ. මං කලින් කිව්වා දූපතේ ඝාතනයක් වෙනවා කියලා. ඔන්න බැලු බැල්මන්ට පිරිස විශාල සතෙක්ව කූඩුවෙන් කූඩුවකට දාන්න තමයි යන්නේ. ඒත් මේ වෙලාවේ අපිට ඒ සතාව නම් පෙන්වන්නේ නැහැ. ඒ වුණාට අපි දන්නවා මේ ඉන්නේ භයානක සතෙක් කියලා නම්. මෙතන පිරිස ෂොට් ගන් ෂොක් පොට් අතේ තියාගෙන සූදානමින් තමයි ඉන්නේ. මෙන්න මේ වෙලාවේ උද්‍යානයේ ප්‍රධාන සත්ත්වපාලක රොබර්ට් මූල්ඩුන් කට්ටියට කෑ ගහනවා ෂොක් පොට් ටික ආරෝපණය කරගන්න කියලා. ඔන්න වෙලාවේ සේවක ජොෆ්රි සතාගේ කූඩුවේ දොර ඉහළට උස්සනවා. හැබැයි කවුරුත් නොහිතපු විදියට ඒ සතා කූඩුවේ දොරට තදින් ප්‍රහාරයක් එල්ල කරනවා. ප්‍රහාරයේ බලපෑමත් එක්ක ජොෆ්රි කෙලින්ම වැටෙන්නේ කූඩුවේ බිමට. ඔන්න වෙලාවේ අර සතා බාගට යන දොරෙන් ජොෆ්රිව අල්ල ගන්නවා. මේත් එක්කම වටේ හිටපු පිරිස ෂොක් පොට් වලින් සතාට කරන්ට් එකත් වද්දනවා. මෙන්න මේ වෙලාවේ ජොෆ්රිගේ ඉහළ පැත්තෙන් රොබර්ට් අල්ලගෙන ඉන්නේ. කොහොම වුණත් මේ සතුන්ගේ ශක්තියත් එක්ක රොබර්ට්ට තවදුරටත් ජොෆ්රිව නම් අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒත් එක්කම රොබර්ට් කෑ ගහනවා සතාට වෙඩි තියන්න කියලා. වට හිටපු කට්ටිය ෂොට්ගන් වලින් වෙඩි තියනවත් එක්කම අර සතා ජොෆ්රිව කූඩුව ඇතුළට ඇදලා ගන්නවා. ඔයාලා හිතන්නේ මෙහෙම වුණේ මොන වගේ සතෙක්ින්ද කියලාද? මේ කුරුට ඝාතනයත් එක්ක තමයි කතාව වෙනම පැත්තකට ඇදිලා යන්නේ. මේ වෙලාවේ අපිට පෙන්වන්නේ ඩොමිනියන් සමූහාණ්ඩුවට අයිති පතල් සහිත ප්‍රදේශයක්. ඔයාලට මතකනේ කලින් වුණ ඝාතනය? අන්න ඒක හින්දා ජෝන් හැමන් මුණ ගැහෙන්න නීතිඥ ඩොනල් ගැනාරෝ මේ පතරට එනවා. මොකද සේවක රක්ෂණ සමාගමෙන් ලොකු වන්දියක් ජොෆ්රිගේ පවුලේ කට්ටිය ඉල්ලලා තියෙනවා. මේ ගැන සාකච්ඡා කරන්න තමයි නීතිඥ ගැනාරෝ මේ පතරට එන්නේ. හැබැයි මෙතන ජෝන් හැමන් නම් පේන්න නෑ. ඔහු දුවගේ දික්කසාද ප්‍රශ්නයකට ගෙදර ගිහිල්ලා. කොහොම නමුත් පතල් සේවකයෙක් නීතිඥ ඩොනල්ව පතල ඇතුළට එක්කගෙන යනවා. මේ වෙලාවේ තමයි පතල් සේවකයා නීතිඥ ගැනාරෝට කහපාට ඇම්බ බෝලයක් ඇතුළේ ඉන්න මදුරුවෙක්ව පෙන්වන්නේ. නීතිඥ ගැනාරෝට වගේම අපිටත් ප්‍රශ්නයක් එනවා. මේ අය මේ පොඩි මදුරුවගේ මොකද්ද කරන්න කියලා. ඔන්න ඒ ප්‍රශ්නෙත් හිතේ තියාගෙන අපි යමු මූවි එකේ ඉස්සරහට. දැන් කතාව ඇදලා යන්නේ මොන්ටානා ප්‍රාන්තයේ පොසිල කැණීම් සිදු කරන ප්‍රදේශයකට. දැන් තමයි කතාවේ ප්‍රධාන චරිත දෙක අපිට හම්බෙන්නේ. ආචාර්ය ඇලන් ග්‍රාන්ට් සහ එලි සැට්ලර් කියන්නේ ඩයිනෝ පොසිල කැණීම් කරන විද්‍යාඥයෝ දෙන්නෙක්. ඒ වගේම ඇලන් ග්‍රාන්ට් කියන්නේ ඩයිනෝලා ගැන හොඳ අධ්‍යයනයක් තියෙන පුද්ගලයෙක්. එලි සැට්ලර් නම් ක්‍රටේෂිය ශාක පිළිබඳ විශේෂඥවරියක්. මෙතන අපිට පේනවා මේ අය මොකද්ද කරන්න කියලා. මෙන්න මේ වෙලාවේ තමයි මේ අයට රැප්ටර් ඩයිනෝ පොසිලයක් හම්බෙන්නේ. GPR තාක්ෂණය මගින් ඇලන් මේ පොසිල නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ ඇලන් මෙතන කට්ටිය කියන්නේ අමුතුම කතාවක්. අපි අහලා තියෙන්නේ වර්තමාන උරංගියෝ ඩයිනෝනට සමානයි කියලානේ. නමුත් අරන් කියන්නේ ඩයිනෝසරයන් උරංගයන්ට වඩා පක්ෂීන්ට තමයි ගොඩක් සමීප කියලා. ඔන්න ඔය වෙලාවේ මේක අහගෙන හිටපු පොඩි ළමයි පොඩි විහිළුවකුත් කරනවා. ළමයා කියනවා ඩයිනෝලා එහෙනම් කළුකොන් කුකුලෙක් වගේ ඇති කියලා. ඇලන්ට නම් මේ විහිළුව දිරවන්නේ නැහැ. ඇලන් කෙලිම මේ ළමයා ගාවට ගිහිල්ලා රැප්ටර් ඩයිනෝලා ගැන කියනවා. ඇලන් කියන විදියට ඒ අයට දිග නියෝගය තියෙනවා. ඒ වගේම ඒ අය සංවිධානාත්මක තමයි දඩයම් කරන්නේ. ඇලන් ගාව තියෙන රැප්ටර් නියපොත්තක් අර ළමයාගේ බඩ ගාවට තියෙනවත් එක්කම අර පොඩි ළමයාගේ මුණත් එක්ක රතු වෙනවා. කොහොම හරි මේ සිද්ධියෙන් පස්සේ එලි ඇලන්ට බනිනවා පොඩි ළමයි බය කරන්න එපා ඇලන් කියලා. කොහොම නමුත් ඇලන් නම් කියන්නේ එයා පොඩි ළමයිට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඔය සිදුවීමෙන් පස්සේ මෙයා ඉන්න තැනට චොපර් එකක් එනවා. මෙන්න මේ හින්දා දූවිලි බලාවක් නිර්මාණය වෙනවත් එක්කම කට්ටිය පොසිලට් එක රෙදි වලින් වහනවා. මොකද දූවිලි හින්දා පොසිල ටික නැවත පස්සලට යට වෙන හින්දා. ඔන්න
සිදුවීම හින්දා තරහින්ම චොපරෙක් ගාවට ඇලන් යනවා. කොහොමනොත් ඇලන්ට චොපරේ රියදුනක් කියන්නේ කෙනෙක් ආව ඔයාලා හම්බෙන්න. අන්නේ කෙනා ඔයාලා කැබින් එක ඇතුළට ගියා කියලා. ඔන්න ඔය වෙලාවේ අර අමුත්තා කැබින් එක ඇතුලේ ෂැම්පේන් බෝතලයක් බොන්න තමයි හදන්නේ. අලුත් අමුත්තව බලන්න ඇලන් කෙලින්ම එන්නේ කැබින් එක ඇතුළට. මේ වෙලාවේ තමයි අමුත්තා තමාව ඇලන්ට හඳුනා දෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ ඉන්නේ ජුරාසික් පාක් අයිතිකාර ජෝන් හැමන් කියන ව්‍යාපාරිකයා. මේ බව ඇලන්ට ජෝන් හැමන් කියනවා. ඒත් එක්කම එලීත් කැබින් එක ඇතුළට ආපු හින්දා ඇලන් එලීට ජෝන්ව හඳුනා දෙනවා. ඔයාලට මතකනේ ඉස්ලා නූබ්ලා වල ඝාතනයක් වුණා. මේ හේතුව හින්දා විශේෂඥ ටීම් එකක් උද්දානට එක්ක යන්න ජෝන් හැමන්ට සිද්ධ වෙනවා. මොකද මහජන ප්‍රදර්ශනයට අනුමැතිය ලබා ගන්න. අන්නේ විශේෂ ටීම් එකට ඇලන් සහ එලී දෙන්නම යොදා ගන්න කියලා ආයෝජක උපදෙස් ජෝන්ට ලැබිලා තියෙනවා. මෙන්න මේ හේතුවත් එක්ක ජෝන් හැමන්ට සිද්ධ වෙනවා කොහොම හරි මේ එලී සහ ඇලන් දෙන්නව ඉස්ලා නූබ්ලා දූපතට ගෙනියන්න. ඇත්තටම කිව්වොත් මේ ජෝන් හැමන්ම තමයි එලී සහ ඇලන්ගේ පොසිල කැණීම් වලටත් මුදල් යොදවන්නේ. මේ වෙලාවේ ජෝන්ට ඕනේ එලී සහ ඇලන් දෙන්නව ජුරාසික් පාක් එකට එක්ක යන්නනේ. ඉතින් ජෝන් මෙයාට පොඩි විස්තරයක් කියනවා. හැබැයි කතාව බලලා මට වගේ මොයාලට තේරෙනවා ජෝන් හැමන් මේ අයට ඇත්තම විස්තරයක් නම් කියන්නේ නැහැ කියලා. ජෝන් කියන විදියට ඔහු කොස්ටාරීකා වලට අයිති ඉස්ලා නූබ්ලා කියලා දූපතක් රජයෙන් කල්බදු අරගෙන ජෝන් මෙතන කියන්නේ ඉස්ලා නූබ්ලා දූපත අබේ භූමියක් බවට පත් කළා කියලා. ජෝන් කියන්නේ සතියක් එයා එක දූපත බලන්න ආවොත් අවුරුදු 3කට පොසිල කැණීම් වලට අවශ්‍ය මුදල් දෙන්නම් කියලා. කොහොම නමුත් මේ එලීසා ඇලන් දෙන්න දන්නේ නැහැ මෙයා යන ගමනේ තියෙන භයානකම ගැන. ඊළඟට පෙන්වන්නේ සන් හෝසේ වල ආහාර ගනිමින් ඉන්න තරබාරු කෑදර නෙඩ්රි කියලා පුද්ගලයෙක්. ඇත්තටම කිව්වොත් මේ පුද්ගලයා තමයි ජුරාසික් පාක් එකේ පරිගණක ක්‍රියාකාරකවරයා. ඔන්න ඔය වෙලාවේ නෙඩ්රියෝ හම්බෙන්න ඩොබ්සන් කියලා රහස් පුද්ගලයෙක් එනවා. ඩොබ්සන් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ නෙඩ්රි එක ඩීල් එකක් කරන්න. ජුරාසික් පාක් කියන්නේ ඩයිනෝන හදන තැනක්. මෙයාලා මේ ඩයිනෝන හදන්නේ ඩයිනෝ කලලා යොදාගෙන. මේ ඩොබ්සන් කියන පුද්ගලයාට ඕන වෙලා තියෙන්නේ කෑදර ඩෙනිස්ට මුදල් ටිකක් දීලා ඩයිනෝ කල් ටික හොරගම් කරන්න. ඉතින් මේ මුදල් වලට කෑදර නෙඩ්රි මේ සල්ලි ටිකත් අරගෙන මෙයාර හොටෙල් එකේ කෑම ගත්තු සල්ලි ටික ඩොබ්සන්ටම ගෙවන්න කියනවා. මේ වෙලාවේ ඩොබ්සන්ට තරහ ගියත් නෙඩ්රිට කියලා මේ වැඩේ කරගන්න ඕන හින්දා ඩොබ්සන් හොඳටම ඉවසනවා. මෙන්න මේ සිදුවීමෙන් අපිට තේරෙනවා නෙඩ්රි කියන්නේ මොන තරම් මුදල් වලට කෑදර පුද්ගලයෙක්ද කියලා. කොහොමද අන්තිමේ ඩොබ්සන් නෙඩ්රිට කියන්නේ හතවෙද්දින් දූපතෙන් යන බෝට්ටුවේ පුද්ගලයෙක් ඉන්නවා. අන්නේ පුද්ගලයාට මේ කල් ටික දෙන්න කියලා. ඒ වගේම අපිට පේනවා ඩොබ්සන් නෙඩ්රිට දෙන විශේෂ ෂේවින් ටින් එකක්. ඇත්තටම කිව්වොත් ඩොබ්සන් නෙඩ්රිට මේ ටින් එක දෙන්නේ නිකන් නෙවෙයි. බැලුව බැල්මට රැවුල කපන ටින් එකක් වගේ තිබුණාට ඒක පිටුපස්ස ගලවන්න පුළුවන් පොඩි කප් කොටසක් තියෙනවා. ඔයාලා දන්නවනේ ජීවි කල්ලා තියෙන්නේ අධික සීතලයක් යටතේ. හරියටම බැලුවොත් අර ටින් එක පිටිපස්සේ තියෙන්නේ පොඩි ශීතකරණයක් වගේ කොටසක්. ඩයිනෝ කල්ල ආරක්ෂාකාරීව තියන්න තමයි මේ ටින් එක හදලා තියෙන්නේ. අපි බලමු මේ සිදුවීම කතාවට කොහොම බලපායිද කියලා. ඊළඟට පෙන්වන්නේ ව්‍යාපාරික ජෝන් හැමන් සහ විශේෂඥ ටීම් එක හෙලිකොප්ටරයෙන් ගමන් කරන විදිය. මෙන්න මේ වෙලාවේ මෙයාලගේ ටීම් එකේ ඇලන් එලි නීතිඥ ඩොනල්ඩ් වගේම ඉයන් මැල්කම් කියලා ගණිතඥවරයෙක් ඉන්නවා. මේ ඉයන් මැල්කම් කියන්නේ ඉතා බුද්ධිමත් විහිළුකාර වගේම කේෝස් කියලා තියරි එක අනුගමනය කරන පුද්ගලයෙක්. මේ දේ මෙහෙම වෙන්න හේතුව ඒ කියන්නේ ගණිතඥ මැල්කම් මේ ගමනට එක් වෙන්නේ ආයෝජකයින් වෙනුවෙන් මේ උද්‍යානයේ ඇති අවදානම ගැන වාර්තාවක් දෙන්න. කොහොම හරි මැල්කම් කොච්චර බුද්ධිමත් වුණත් අනිත් අයට විහිළු කරමින් තමයි ඉන්නේ. කොහොම හරි අන්තිමේදී මේ අය ඉස්ලා නෝබ්ලා දූපතට එනවා. දැන් කට්ටිය හෙලිකොප්ටරෙන් බහිනවා. ඒත් එක්කම වගේ ජුරාසික් පාක් එකේ ජිප් රථ දෙකකට මේ කට්ටිය නගිනවා. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. දැන් මෙයා යන්නේ ලස්සන තනකොළ වැරුණු ප්‍රදේශයක් හරහා. මේ වෙලාවේ හම්බෙන් වගේ ඇලන් සහ මැල්කන් දකින්න දෙයින් ඒ අයගේ ඇස් අදා ගන්නවත් බැරි වෙනවා. ඉතින් ඔයාලා ඉස්සරහින් අඩි 40ක් විතර උස ඩයිනෝ කෙනෙක් ගමන් කරොත් මොන වගේ හැඟීමක් දැනේද? මෙන්න මේ වෙලාවේ ඇලන් එලි මේ ඩයිනෝ දැකපු ගමන් වාහනේ බැහැලා ඒ පැත්තට යනවා. මේ අය දකින්නේ බ්‍රැකියෝසොරස් වර්ගයේ ශාක භක්ෂක ඩයිනෝ කෙනෙක්ව. ජෝන් හැමන් මේ වෙලාවේ කියන්නේ හැමෝම ජුරාසික් පාක් එකට සාදරයෙන් පිළිගන්නවා කියලා. මේ වෙලාවේ මේ අය කතාවෙන් දේවලින් අපිට තේරෙන්නේ ටීරෙක්ස්ලා පවා මේ උද්‍යානයේ ඉන්නවා කියලා. ඉතින් මේ වෙලාවේ අපි කාටත් එන ප්‍රශ්න වගේම ප්‍රශ්න ගොඩක් විශේෂ ටීම් එකටත් එනවා. ඔන්න ඉතින් පිරිස යන අතරමඟදී ජෝන් හැමන් කියනවා කොහොමද මේ උද්‍යානයේ ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ කියලා. මෙතන ජෝන් කියන විදිහට අධිබලති විදුලරයන් වගේම ගැඹුරු කාණු පද්ධති වලින් මුළු උද්‍යානයම ආරක්ෂා කරලා තියෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි මේ අයට තේරෙන්නේ අහම්බෙන් වගේ එයාලා ඇවිල්ලා ඉන්නේ නිකන් අබේ භූමියකට නෙවෙයි කියලා. කොහොම හරි මේ අය යනවා ජුරාසික් පාක් එකේ ප්‍රධාන ගොඩනැගිල්ලට. ඊළඟට මේ අය වාඩි වෙන්නේ ප්‍රසන්ටේෂන් රූම් එක ඇතුලේ. ඔන්න දැන් තමයි ඩයිනෝසරයා නිර්මාණය කරපු රහස ජෝන් හෙලි කරන්නේ. මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ හරි අමුතු විද්‍යාත්මක පරීක්ෂණයක්. විවස්ලා දන්නවද? ක්ලෝන් කරන්නේ කියලා තාක්ෂණයක් තියෙනවා. සරලවම කිව්වොත් ඔයාලා හිතන්න ලොකු ගොඩනැගිල්ලක් තියෙනවා කියලා. අන්නේ ගොඩනැගිල්ලේ බ්ලූප්‍රින්ට් එක අරගෙන තවත් ගොඩනැගිල්ලක් හදන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. අන්නේ වගේ සතෙකුගේ ශරීරයේ තියෙන තොරතුරු අරගෙන තවත් සතෙක් නිර්මාණය කරනවා.
හරියටම බැලුවොත් සතාගේ ශරීරයෙන් ගන්න තොරතුරු වලට තමයි DNA කියන්නේ. අර ගොඩනැගිල්ලේ ඡායා පිටපත වගේ දෙයක් තමයි සතෙක් හදද්දී මුල් සතාගෙන් ගන්න DNA කියන්නේ. කොටින්ම කිව්වොත් DNA කියන්නේ ශරීරයක් හැදිලා තියෙන සිතියමක් වගේ. ඉතින් මේක බලපු මට වගේම ඔයාලට ප්‍රශ්නයක් එනවනේ. ඇත්තටම කොහෙන්ද මේ අය අවුරුදු මිලියන 65කට කලින් හිටපු ඩයිනෝලගේ DNA ගත්තේ කියලා? මොකද සජීවී ඩයිනෝ DNA අද පරිසරේ නැති හින්දා. ඔයාලට මතකද කතාවේ මුලින් පතල් ප්‍රදේශයකින් හම්බුන ඇම්බර් කියන ද්‍රව්‍ය? ඇත්තටම මේක ඇතුලේ මදුරුවෙකුත් හිටියා. මේකේ ඇත්තම කතාව තමයි අපේ කාලේ වගේම ඩයිනෝලගේ කාලේ මදුරුවෝ ඉඳලා තියෙනවා. මේ දේ මෙහෙම වුණේ ඒ කාලේ මදුරුවෝ ඩයිනෝලේ වලින් පෝෂණය වෙලා. ඒ සමහර මදුරුවන් ගස්වල වහලා ඉද්දිම ඒ ගස්වල කිරි වගේ දෙයකට මැදි වෙලා ඇම්බර් බවට පත් වෙලා. මෙන්න මේ සිදුවීම හින්දා ඇම්බර් ඇතුලේ තිබුණු මදුරුවන්ගේ සිරුර සතවර්ෂ ගණනක් ගත වුණත් විනාශ වෙලා නෑ. ඔයාලට මතකද මුලින් නීතිඥ ඩොනල්ඩ් දකින්නේ අන්න ඒ වගේ ඇම්බර් කෑල්ලක් ඇතුලේ ඉන්න මදුරුවෙක්ව. දැන් ඉතින් පටල ගන්න එපා. මේක ඇතුලේ මදුරුවා හිටියට උන් බීලා තියෙන්නේ ඩයිනෝලාගේ රුධිරය කියලා. ඉතින් කවුරුත් නොහිතපු විදිහට හම්බුන මේ මදුරු සිරුරු වලින් ඉතාමත් දක්ෂ ජාන විද්‍යාඥයන් සූක්ෂම ආකාරයට ඩයිනෝලාගේ රුධිරය ලබාගෙන තියෙනවා. හැබැයි මේ ක්‍රියාවලිය අපි ඔයාලා හිතන තරම් සරල නෑ. කොහොම වුණත් ඩයිනෝ රුධිරයෙන් DNA ලබාගත්තු විද්‍යාඥයෝ සුපර් කම්පියුටර්ස්, චින්තක යන්ත්‍ර, ඥාන අනුකරණ වගේ දේවල් භාවිත කරලා. එහෙම නොකළා නම් මේ DNA වල ජානකේත කියවන්න අඩුම තරමේ අවුරුද්දයක්වත් යනවා. ඔන්න ඔය සිද්ධියත් එක්ක මේ පිරිස ඩයිනෝ DNA වල සිදුරු සහිත හිදැස් සම්පූර්ණ ගෙම්බන්ගේ DNA වලින් පුරවලා. ඔයාලා හිතන්නේ DNA ලබාගත්ත පමණින් ඩයිනෝ කෙනෙක්ව හදන්න පුළුවන් කියලාද? නෑ, ඇත්තට මේක එහෙම නෙවෙයි. ඔයාලට මතක නම් අර පොඩි ළමයාව ඇලන් බය කරා. එතනදී අපි දැනගත්තනේ කුරුල්ලෝ ඩයිනෝලාගේ සමීපම අය කියලා. ඉතින් මේ සංකල්පයම තමා ඩයිනෝලාව පෝෂණය වෙන්න තැනක් හොයාගන්නත් උපකාරී වෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ අය ජිරාෆ් බිත්තරයක තියෙන පක්ෂි කරලය අයින් කරනවා. ඉතින් ඊට පස්සේ ඩයිනෝ DNA මේ බිත්තරය ඇතුලේ තැන්පත් කරනවා. ඔයාලා හිතන්නේ මොකක් වෙයි කියලාද? ඇත්තටම අපි නොහිතන විදියට මේ බිත්තරය ඇතුලේ ලොකු වෙන්නේ ඩයිනෝ බබෙක්ව. කොහොම හරි අන්තිමේදී මෙයාට පුළුවන් වෙලා තියෙනවා මේ විදියට ඩයිනෝලව නිර්මාණය කරන්න. ඉතින් මේ ප්‍රසන්ටේෂන් එක ඉවරනවත් එක්කම අපේ අය බලෙන්ම නැගිටලා යන්නේ විද්‍යාගාරේ පැත්තට. බැලුම් මේ තැන සාමාන්‍ය තැනක් වගේ පෙනුනට මේ විද්‍යාගාරේ තමයි ඩයිනෝලා සම්බන්ධ සියලු පරීක්ෂණ කරන්නේ. අපිට මෙතන පේනවා ජිරාෆ් බිත්තර යම්කිසි යන්ත්‍රයක් මගින් කරකවන විදිය. මෙන්න මේ වෙලාවේ බිත්තරයකින් ඩයිනෝ පැටියකුත් එළියට එනවා. හරියටම බැලුවොත් මේ තමා වෙලොසිරැප්ටර් කියන ඩයිනෝ වර්ගය. මේක දැකපු ඇලන්ට නම් අමුතු බයකුත් දැනෙනවා. මොකද මෙයා දන්නවා රැප්ටර් ඩයිනෝලා කොච්චර භයානකයිද කියලා. ආචාර්ය මැල්කම් නම් කියන්නේ මේ ඩයිනෝලා කැලේදී තමන්ගේ වර්ගය බෝ කරනවා ඇති කියලා. හරියටම බැලුවොත් මැල්කම් කියන කතාවේ ඇත්තක් තියෙනවා කියලා අපිට පේනවා. නමුත් මේ කතාවට ජාන විද්‍යාඥ හෙන්රි නම් කියන්නේ වෙනම කතාවක්. ඔහු කියන්නේ මේ අය නිර්මාණය කරපු සියලුම සත්තු ගැහැණු සත්තු කියලා. ඒ වගේම ඔහු කියනවා කල්ලේ වර්ණ දෙහ වෙනස් කරලා තමයි ඒ අය ගැහැණු සත්තුන්ව උපද්දවන්නේ කියලා. නමුත් ආචාර්ය මැල්කම් නම් කියන්නේ ජීවය සීමා කරන්න බැරි බවත් ජීවය කොහොම හරි මාර්ගයක් සොයාගන්නේ කියලා. ඇත්තට මැල්කම් කියන විදිහට ඩයිනෝලා පැටවු බිහි කරන්න පටන් ගනීද? ඒ සැකයත් හිතේ තියාගෙනම අපි යමු මූවි එකේ ඉස්සරහට. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ අපිට පේනවා වෙලොසිරැප්ටර් කූඩුව ගාව ඉන්න අපේ කට්ටියව. මේ වෙලාවේ කට්ටිය දකිනවා මේ භයානක රැප්ටරයන්ට කෑමක් විදියට පණ තියෙන විශාල ගවයෙක් කූඩුවට දාන විදිය. ඔන්න වෙලාවේ අපිට තේරෙනවා අර ගවයාගේ කිසිම සලකුණක්වත් නැති වෙන්නම රැප්ටරයන් ඒ ගවයාව කෑලි කරන විදිය. ඔයාලට මතක නම් මූවි එක පටන් ගත්ත වෙලාවේ වුණ සිදුවීම ජොෆ්රි කියලා සේවකයෙක්ව ඩයිනෝ ප්‍රහාරයකට ලක් වුණානේ. අන්න ඒ ප්‍රශ්නය දුර ගිය හින්දානේ මේ අයටත් මෙහෙ එන්න උනේ. ඇත්තට මේ ජොෆ්රිව දඩයන් කරපු සතා කවුද කියලා මෙතනින් තමයි අපිට තේරෙන්නේ. ඉතින් ඒ සිදුවීම සිදුුනේත් මෙතනම තමයි. මෙන්න මේ රැප්ටර් කෙනෙක්ව මේ විශාල කූඩුවට දාන්න යද්දී තමයි ජොෆ්රි රැප්ටර් ප්‍රහාරයෙන් භයානක විදියට මිය ගිහින් තියෙන්නේ. ඔයාලට මතක ඇතිනේ එතන හිටපු රොබර්ට් මූල්ඩුන්ව අන්නේ උන්න සිද්ධිය හින්දා රොබර්ට් මේ අයට රැප්ටර්ස්ලා ගැන විස්තර කරනවා. රොබර්ට් කියන විදිහට නම් මුලින්ම රැප්ටරයන් 8 දෙනෙක් කූඩුවට දාලා තියෙනවා. කොහොම හරි එතන හිටපු ලොකුම සතා අනිත් ඔක්කොම මරලා දෙන්නෙක් විතරයි ඉතුරු කරලා තියෙන්නේ. ඔන්න ඔය සිදුවීමත් එක්ක රැප්ටරයන්ගේ විශේෂ ලක්ෂණ ටික රොබර්ට් කට්ටියට කියනවා. රොබර්ට් කියන විදිහට ඉතින් මේ රැප්ටරයෝ දඩයන් කරන්නේ සංවිධානාත්මක විදිහටලු. ඒ වගේම හිතා ගන්න බැරි සුපිරි මතකයකුත් මේ අයට තියෙනවලු. මේ අය දවසින් දවස කූඩුවට ප්‍රහාර එල්ල කරමින් කූඩුවේ දුර්වලතයන් පරීක්ෂා කරනවලු. අවසානයේට රොබර්ට් කියන්නේ මේ විශාල රැප්ටර් අනිත් රැප්ටරෙන්ට නායකත්වය දෙනවා කියලා. කතාව බලන අපිට නම් තේරෙන්නේ මේ සත්තු බුද්ධිමත් වගේම මිනිස්සුන්ට පාලනය කරන්න ගොඩක් අමාරු ජීවීන් කියලා. දැන් අපිට පෙන්වන්නේ භෝජනාගාරයේ සිදුවන සිදුවීමක්. කලින් වුණ සිදුවීමත් එක්ක. ඒ කියන්නේ රැප්ටර්ස්ලාගේ ප්‍රචණ්ඩකාරීත්වයේ හින්දා. මැල්කම් නම් ගොඩක් අවුලෙන් තමයි මේ වෙලාවේ ඉන්නේ. මැල්කම් නම් කියන්නේ ඩයිනෝලා ස්වභාව ධර්මයෙන්ම අයින් කරපු කොටසක් කියලා. ඒ වගේම ජෝන් හැමන් මේ කරලා තියෙන්නේ
සාහසික ක්‍රියාවක් වගේම ස්වභාව ධර්මය දූෂණය කිරීමක් කියලා. ඔන්න ඔය වෙලාවේ එලිත් කියන්නේ ඩයිනෝලා දන්නේ නෑලු ඔවුන් ඉන්නේ මොන කාලේද කියලාවත්. ඒ වගේම කියනවා මේ පවතින කාලයට හුරු වෙන්න බැරි වුණොත් ඩයිනෝලා ගොඩක් ප්‍රචණ්ඩකාරී වෙයි කියලා. මෙන්න මේ වෙලාවේ ජෝන් හැමන්ට තේරෙනවා වැඩේ වැරදිගෙන ඉන්නේ කියලා. මොකද කිව්වොත් මේ විද්‍යාඥයින් ජුරාසික් පාක් ව්‍යාපෘතියට අනුමැතිය ලබා නොදුන්නොත් ජෝන් හැමන්ට සිද්ධ වෙන්නේ ජුරාසික් පාක් එක වහලා දාන්න තමයි. ඔන්න ඔය සිද්ධියත් එක්ක ජෝන් හැමන් ආචාර්ය ඇලන්ගෙන් අහන්නේ ආචාර්ය ඇලන් ඔයාවත් මගේ පැත්තට කතා කරනවද කියලා. නමුත් අපිට පේනවා ජෝන් මෙතන බලාපොරොත්තු වෙන්නේ ආචාර්ය ඇලන් හරි ජෝන්ගේ පැත්තට කතා කරයි කියලා. නමුත් ජෝන්ගේ බලාපොරොත්තු නැති කරමින් ඇලන් කියන්නේ මිනිසුන් සහ ඩයිනෝලා කියන්නේ ලොකු කාල පරතරයක් තියෙන ජීවීන් කොට්ටාස දෙකක් කියලා. කොහොම නමුත් මේ තියෙන ඩොනල්ඩ් නම් මේ ව්‍යාපෘතියට හොඳටම කැමති වගේ. මොකද මිනිස්සු ඩයිනෝලා බලන්න දූපතට එනවා කියන්නෙම නිදානයක් ගත්තා වගේ තමයි. මේ කට්ටියගේ සාකච්ඡාව යන අතරේ උද්‍යාන සේවකයෙක් ජෝන් හැමන්ට පණිවිඩයක් කියනවා. මෙන්න මේ පණිවිඩෙත් එක්ක කට්ටිය ආයෙත් ප්‍රධාන ගොඩනැගිල්ලට තමයි යන්නේ. මෙන්න මේ වෙලාවේ ජෝන් හමුවෙන්න පොඩි ළමයි දෙන්නෙක් එනවා. ඇත්තටම කිව්වොත් අර සේවකයා කියලා තියෙන්නේ මේ ළමයි දෙන්න ගැනම තමයි. හරියටම බැලුවොත් මේ ළමයි දෙන්න තමයි ජෝන්ගේ දුවගේ දරුවන්. මෙතන පිරිමි ළමයා ටිම් මර්ෆි, ගැහැණු ළමයා ලෙක්ස් මර්ෆි. ඉතින් මේ දෙන්න ඇවිල්ලා ඉන්නේ ජුරාසික් පාක් එකේ රවුමක් යන්න. විශේෂයෙන් ටිම් කියන්නේ ඩයිනෝලා ගැන ගොඩක් පොත් කියවපු ඩයිනෝලාට ගොඩක් කැමති කෙනෙක්. ඒ වගේම ලෙක්ස් කියන්නේ ගොඩක් පොඩි වුණත් කම්පියුටර් හැකර්වරියක්. දැන් කට්ටිය ජුරාසික් පාක් එකේ රවුමක් යන්න තමයි හදන්නේ. මේ අයට මේ ගමන යන්න උද්‍යානයේ විදුලියෙන් ගමන් කරන ජිප් රථ දෙකකුත් එනවා. මේ ජිප් රථ ගමන් කරන්නේ තහඩු පතයක් උඩින්. මේ ගමන ඇත්තටම පරිගණක වලින් තමයි ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. අපි දන්නවනේ ඇලන් කියන්නේ නම් පොඩි ළමයින්ට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක්. නමුත් ඇලන් ඩයිනෝලා ගැන ලියපු පොත් ගොඩක් ටිම් කියන පොඩි ළමයා කියවලා තමයි තියෙන්නේ. ඔන්න ඔය හේතුවකින්ද තමයි ටිම් උත්සාහ කරන්නේ ඇලන් යන ජිප් රථයටම නැග ගන්න. මොකද මේ පොත්වල තියෙන කරුණු ගැන ඇලන්ගෙන්ම අහලා දැනගන්න පුළුවන් හින්දා. කොහොම නමුත් ඇලන් සමත් වෙනවා ළමයින්ව මග ඇරලා එලිසා මැල්කම් දෙන්න ඉන්න ජිප් රථ දෙක නැග ගන්න. අනිත් ජිප් රථේ ඉන්නේ ළමයි දෙන්න සහ නීතිඥ ඩොනල්ඩ්. මේත් එක්කම අපිට පෙන්වන්නේ පාරක මැදිරිය වෙන සිදුවීම. ඇත්තටම කිව්වොත් මේ දූපත පිටලා තියෙන්නේ පැසිෆික් සාගරයේ. ඒ හින්දා නිතරම වගේ කුණාටු තත්ත්වවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මීට කලින් වතාවක දූපතට කුණාටුවක් ඇවිල්ලා තියෙනවා. හැබැයි දූපතට නම් කිසිම හානියක් නම් සිදු වෙලා නැහැ. ඒ වගේම මේ අවස්ථාවේ කුණාටුවක් එන බව ආලගන දෙපාර්තමේන්තුවේ නිවේදනය කරනවා. කොහොම නමුත් පාරක මැදිරියේ ඉන්න ජෝන් ඇතුළු පිරිස හිතන්නේ මේ කුණාටුවත් කලින් එක වගේම දූපතට එන්නේ නැති වෙයි කියලා. මෙන්න මේ වෙලාවේ ජෝන් උද්‍යානයේ ප්‍රධාන ඉංජිනේරු රේට කියන්නේ සංචාරක වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් ඉංජිනේරු රේ සංචාරක වැඩසටහන ක්‍රියාත්මක කරනවත් එක්කම විදුලි ජිප් රථ දෙක ජුරාසික් පාක් එකට ඇතුළු වෙනවා. දැන් තමයි කතාවේ හොඳම ටික පටන් ගන්නෙ. ජුරාසික් පාක් එකට ඇතුළු වුණ ජිප් රථ මුලින්ම යන්නේ ඩිලාපසෝරස් කියන ඩයිනෝලා ඉන්න ප්‍රදේශයට. මොනවා වුණත් ප්‍රදේශය නම් ඉතාම ආරක්ෂිතයි. මේ ඩයිනෝ වර්ගය ගැන කිව්වොත් ඉතා ලස්සන වුවත් මෙයාලගේ කෙළවලින් ගොදුරු අඩපණ කරාට පස්සේ නිදහසේ තමන්ගේ ගොදුරු ආහාරයට ගන්න කොටසක් තමයි මේ ඩිලාපසෝරස්ලා. මෙයාලා කතාව ඉස්සරහට සම්බන්ධ වෙනවා. කොහොම නමුත් අපේ පිරිසට නම් මේ ප්‍රදේශයේ එක ඩයිනෝ කෙනෙක්වත් දකින්න බැරි වෙනවා. ඔන්න මේ වෙලාවේ කවුරුත් හිතුව නැති විදිහට පාලක මැදිරියේ පරිගණක ගැටලු කීපයක්ම ඇවිල්ලා. ඔයාලට මතක නම් අර මහත නෙට් රිවර් අන්න එයා තමයි මේ පරිගණක ක්‍රියා කරවන්නේ. මේ කම්පියුටර් ප්‍රශ්න හින්දා ජෝන් හැමන් නම් මේ වෙලාවේ නෙට් රිට තමයි බලපෑම් කරන්නේ. කොහොම නමුත් නෙට් රිසා ජෝන් අතර උණුසුම් සංවාදයකුත් යනවා. මේ වගේ වෙලාවකවත් කිසිම දෙයක් ගණන් ගන්න නැති මේ මෝඩ නෙට් රි බඩ පිංගස් කන ගමන් තමයි ඉන්නේ. ඔය සීන් එක කට් කරලා අපේ කට්ටිය දැන් ඇතුළු වෙන්නේ අග්‍ර විලෝපික ටීරෙක්ස් ගේ බල ප්‍රදේශයට. මෙන්න මේ වෙලාවේ ටීරෙක්ස් ගෙන්න ගන්න ඕන හින්දා යමක් විදියට එළුවෙක් එතනින් තියෙනවා. කොහොම නමුත් ටීරෙක්ස් නම් පැත්ත පලාතරවත් එළුවව කන්න නම් ඉන්නේ නැහැ. මේ දේ මෙහෙම වෙන්න හේතුව තමයි ටීරෙක්ස් වගේ අග්‍ර විලෝපික ඩයිනෝසරස්ලා දඩයම් කරලා තමයි කෑම හොයාගන්නේ. කොහොම නමුත් තියන් මැල්කම් කියන්නේ ටීරෙක්ස්ලා කවදාවත් උද්‍යානයට අවශ්‍ය විදියට පාලනය කරන්න බෑ කියලා. කොහොම නමුත් අපේ කට්ටිය දැන් උද්‍යානයේ රථවල ඉදිරියට ගමන් කරමින් තමයි ඉන්නේ. ඔන්න ඔය වෙලාවේ මැල්කම් එලිට කියන්නේ සංකීර්ණ පරිසර පද්ධතිය පොඩි වැරද්දකින් පවා ගොඩක් භයානක තරක් වෙන්න පුළුවන් කියලා. දිගටම වාහනේ යන හින්දා කම්මැලිකමෙන් හිටපු කට්ටිය වාහනේ බහිනවා. මේ වෙලාවේ ඇලන් කුඩා අඩි පාරක් දිගේ ගමන් කරනවා. අනිත් අය මෙයා පස්සෙන්ම යනවා. ඔන්න ඔය අතරතුරදී මෙයා දකින්නවා ඩයිනෝ කෙනෙක් අසනීප වෙලා බිම වැටලා ඉන්න විදිහ. මේ ඩයිනෝට ප්‍රතිකාර කරන්න උද්‍යානයේ පශු වෛද්‍ය ගාඩින් ඩයිනෝ ගාව ඉන්නවා. නමුත් එලි කියන විදිහට ලිලි කියලා ශාකයක විෂ ශරීරගත වෙලා තමයි මේ සතා ලෙඩ වෙලා තියෙන්නේ. ඊළඟට අපිට පෙන්වන්නේ පාලක මැදිරියේ වෙන භයානක සිදුවීමක්. කවුරුත් නොහිතපු විදිහට තව පොඩි වෙලාවකින් කුණාටුව දූපතට ඇතුල් වෙන්නයි හදන්නේ. මේක හින්දා සියලුම සේවකයන්ට බෝට්ටුවට නගින්න කියලා ජෝන් කියනවා. මොකද කුණාටුව නිසා අනතුරක් වෙන්න පුළුවන් හින්දා. මේ අවස්ථාවේ ඩයිනෝ ගාව ඉන්න අපේ කට්ටියට දැනෙනවා කාලගුණය වෙනස් වෙන්න යන්නේ කියලා. ඒත් එලි නම් කියන්නේ
සතා සනීප කරලා වෛද්‍ය ගාඩින් එක එන්නම් කියලා. මේ දෙයට අනිත් අය කැමති වෙලා ආපහු තමන් ආපු ජීප් දෙකටම නගිනවා. මෙතන වෛද්‍ය ගාඩින්ට ඉන්ධන සහිත වාහනයක් තමයි තියෙන්නේ. අන්න ඒක නිසා ඔහුට පුළුවන් එලිත් එක්ක කෙටි පාරවල් වලින් ප්‍රධාන ගොඩනැගිල්ල ගාවට එන්න. ඔයාලට මතකනේ නෙඩ්රි ඩීල් එකක් කරානේ ඩොබ්සන් එක්ක. මේ වෙලාවේ පාලක මැදිරියේ ඉන්න නෙඩ්රි දැනගන්නවා අර කලල් ටික ගන්න ආපු මිනිස්සයා බෝට්ටුව පිටත් වෙන තැන ඉන්නේ කියලා. කොහොම හරි කලල් ටික බෝට්ටුව පිටත් වෙන්න කලින් නෙඩ්රි අර මිනිස්සයාට දෙන්න ඕන. නෙඩ්රි මේ වෙත්තින් දුරකථන පද්ධතිය සම්පූර්ණයෙන් හදලා ඉවරයි. මේ බව නෙඩ්රි ජෝන්ට වගේම රේටත් කියනවා. ඒ වගේම ඔහු කියනවා විනාඩි කිහිපයක් අප්‍රධාන පද්ධති ටික අක්‍රිය වෙයි කියලා. මේ සිද්ධියම වෙද්දින් නෙඩ්රි කියන්නේ අමන්ට සෝඩා බෝතලයක් අවශ්‍ය බවත් ඒක අරගෙන ඉක්මනට එන්නම් කියලා. ඉතින් නෙඩ්රි මෙතනින් යන්න කලින් ප්‍රධාන පද්ධති විනාඩියක් අක්‍රිය වෙන විදියට තමයි සකසලා යන්නේ. ඊට පස්සේ ඔහුට පුළුවන්නේ ඔහුගේ හොරගමන නිදහසේ ගිහින් ඇවිත් නැවත ඒක හදන්න. ඔන්න විනාඩිය ඉවරනොත් එක්කම ප්‍රධාන පද්ධති සියල්ල වගේ බිඳ වැටෙනවා. මේත් එක්කම මෝඩ නෙඩ්රි ඉක්මනට ලැබ් එකට රිංගලා කල්ල ටික අරගෙන අර ෂේවින් ටින් එකට දාගන්නවා. දැන් පෙන්වන්නේ මේ නෙඩ්රිගේ මෝඩ වැඩේ හින්දා අපසු එමින් තිබුණු ජීප් රථ දෙක නැවතිලා දින විදිය. ඔයාලා හිතන්නේ මේ අය නැවතිලා ඉන්නේ මොන ටෙරිටරි එකේ කියලාද? ඇත්තටම මෙයා ඉන්නේ T-Rex ගේ ටෙරිටරි එකේ. මේ වෙලාවේ අකුණු ගහමින් අයියෙන් වහිනවා. පාලක මැදිරියේ ඉන්න රේටවත් ජෝන්ටවත් හිතාගන්න බෑ මේ මොකද්ද වුනේ කියලා. කොහොම නමුත් දූපතේම ආරක්ෂක විදුලි වැටවල අක්‍රිය වෙලා තිබුණත් විලෝසිරැප්ටර් කූඩුවේ විදුලිය තියනවා කියලා මේ අය දැනගන්නවා. මෙන්න මේ වෙලාවේ කලල ටිකත් හොරගම් කරගෙන නෙඩ්රි යන්නේ තොටුපොළ පැත්තට. කොහොම නමුත් නෙඩ්රි තොටුපොළ පැත්තට යන්න සටහන් කරපු බෝඩ් එකක වාහනේ හප්පනවා. මේත් එක්කම මේ බෝඩ් එකේ දිශාව වෙනස් වෙනවා. කොහොම වුණත් නෙඩ්රිට මේක ලොකුවට තේරෙන්නේ නැහැ. මෙන්න මේ වෙලාවේ රේ උත්සාහ කරනවා පද්ධතිය නැවත සකසන්න. ඒකට නෙට්‍රි කම්පියුටර් එකට පාස්වර්ඩ් එකක් දාලා රේ මේ වෙලාවේ ඒක දකින්නවා. මේත් එක්කම රේ නෙට්රිට කෝල් එකක් ගන්න හැදුවා. දුරකථන පද්ධතිය අක්‍රිය නිසා ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ඔන්න මේ වෙලාවේ වැසිබන රාත්‍රියේ ටීරෙක්ස් අඩවියේ ඉන්න අර එළුවා අයියෙන් කෑ ගහන විදිහ අපිට පේනවා. මෙන්න මේ වෙලාවේ වාහනය ඇතුලේ ඉන්න ටිම්ට අමුතු අඩි ශබ්දයක් ඇහෙනවා. නිකමඩ වගේ ටිම් නයිට් වර්ෂන් එකක් අරගෙන බටපිට බලනවා. එයා බලන්නේ අර එළුවා ඉන්නවද කියලා. ඔන්න දැන් නම් දකින්න දෙයින් ටිම් ගොඩක් බය වෙනවා. මොකද කිව්වොත් ඒ එළුවා දැන් නම් එතන පේන්න නැති හින්දා. ඇත්තටම අපි නොහිතපු විදියට T-Rex අර එළුවාව භයානක විදියට ආහාරයට ගන්නවා. ආමෙන් වගේ ටිම්ලා ඉන්න වාහනයට එළුවාගේ ශරීර කොටසකුත් වැටෙනවා. එක්කම මේක දැකපු ටිම් ලෙක්ස් වගේම ඩොනල්ඩ් දකින්නවා T-Rex අර එළුවව ආහාරයට ගන්න ආකාරය. මෙන්න මේ සිද්ධියත් එක්ක ගොඩක් බය වුණු ඩොනල්ඩ් ළමයි දෙන්නවත් වාහනේ තනියම දාලා එළියට දුවනවා. එයා කෙලින්ම යන්නේ ළඟ තිබුණු බාත්රූම් එකට. මේ වෙලාවේ අනිත් වාහනේ හිටිය ඇලම් මැල්කන් දෙන්න මේ සිදුවීම දකින්නවා. එහෙම දැක්ක එයයි කල්පනා කරන්නේ ඇයි මේ ඩොනල්ඩ් එකපාරම බාත්රූම් එක පැත්තට දිව්වේ කියලා. අපි දන්නවනේ දැන් විදුලි රැහැන් වල විදුලිය නැහැ කියලා. ඔන්න ඔය නිසා T-Rex විදුලි රැහැන් කඩාගෙන එකපාරටම පාරට කඩා වදිනවා. ඇත්තටම කිව්වොත් T-Rex ඇටැක් කරන්නේ සෙලවෙන දේවල් වලට විතරයි. කවුරුත් නොහිතපු වෙලාවේ එළියට ආපු T-Rex මැල්කම්ලා ඉන්න වාහනේ පැත්තට තමයි එන්නේ. මේක දකින්න මැල්කම් සහ ඇලන් වාහනේ ඇතුලේ හෙලවෙන්නවත් නැතුව ඉන්නවා. අනිත් වාහනේ ඉන්න ලෙක්ස් අතින් එකපාරම ටෝච් එකක් ඔන් වෙනවා. ඒක එළියේ එන්නේ කෙලින්ම T-Rex ගේ පැත්තට. අනිත් වාහනේ මොනවද චලන වෙලා දැකපු T-Rex ටිම්ලා ඉන්න වාහනේ පැත්තට තමයි දැන් යන්නේ. වාහනේට එපෙන T-Rex දකින්නවා පොඩි ළමයි දෙන්න ඇතුලේ ඉන්නවා කියලා. මොකද මෙයාලා පොඩි ළමයිනේ. මෙයාලා බය නිසා වාහනේ ඇතුලේ කලබලෙන් තමයි ඉන්නේ. කොහොම හරි තරහා ගිහිල්ලා ඉන්න T-Rex මේ ළමයි ඉන්න වාහනේට ඇටැක් කරලා වාහනේ පෙරලෙනවා. ඔන්න ඔය වෙලාවේ T-Rex වාහනේ උඩ නගිනවා. දැන් උගේ බරත් එක්ක වාහනේ පොඩි වෙන ගමනු ඉතියෙන්නේ. මෙන්න මේ සිද්ධිය නිසා ප්ලේ එකක් අරගෙන වාහනේ ඉරියට බෑපු ඇලන් T-Rexට කෑ ගහලා ප්ලේ එක කැලේ පැත්තට විසි කරනවා. ඉතින් මේ ප්ලේ එක දැකපු T-Rex කැලේ පැත්තට තමයි දුවන්නේ. මේ වෙලාවේ වාහනේ බෑපු මැල්කම් තවත් ප්ලේ එකක් අරගෙන කැලේ පැත්තට ගිය T-Rex තමන්ගේ පැත්තට තමයි ගෙන්න ගන්න හදන්නේ. මේවා දැක්ක රෙක්ස් කෙලින්ම මැල්කම්ට ප්‍රහාරයක් එල්ල කරමින් එන්නේ අර බාත්රූම් එක පැත්තට. මතකයිනේ අමතක කරන්න එපා. ඩොනල්ඩ් ඉන්නේ දැන් බාත්රූම් එකේ. කොහොම නමුත් T-Rex ගේ ප්‍රහාරයත් එක්ක මැල්කම් පැත්තකට විසි වෙනවා. බාත්රූම් එකත් කැඩිලා යනවා. කොහොම හරි අපි නොහිතපු විදියට ඩොනල්ඩ්ව T-Rex දකින්නවා. මේත් එක්කම ඉතින් මොනව වෙන්නද? T-Rex දරුණු විදියට ඩොනල්ඩ්ව එක කටට ගිල දාන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ඇලන් ලෙක්ස් බේර ගත්තා. ටිම් නම් තව ඉන්නේ වාහනේ ඇතුලේ. ඩොනල්ඩ්ලා කැමරට ගත්ත T-Rex කෙලින්ම එන්නේ ටිම්ලා ඉන්න වාහනේ පැත්තට. කරන්න දෙයක් නැති හින්දා කැඩුණු විදුලි රැහැනක් දිගේ ඇලන් ලෙක්ස් එක පල්ලෙහා තියෙන ප්‍රපාතයට බහිනවා. දැන් ඉතින් T-Rex ටිම් එක්කම වාහනේ ප්‍රපාතයට තමයි පෙරලන්නේ. ඔන්න ඉතින් වාහනේ ඇඟේ නොවැදී ඇලන් සහ ලෙක්ස් 99න් තමයි බේරෙන්නේ. කොහොම හරි T-Rex පෙරලපු මේ වාහනේ බිමට නොවැටි ගහක් උඩ රැඳෙනවා. මෙන්න මේ වෙලාව වෙද්දී එලි ප්‍රධාන පාලක මැදිරි ගාවට ඇවිල්ලා වෛද්‍ය ගාඩන් එලියව මෙතෙන්ට ගෙනලා දාලා
තොටුපොළට ගිහිල්ලා. මොකද අවසාන බෝට්ටුවේ ප්‍රධාන දිවයිනට යන්න හිතාගෙන. පාලක මැද ඉන්න ජෝන් මේ වෙලාවේ රොබර්ට්ට කියන්නේ ජුරාසික් පාර්කයට ගිහිල්ලා තමන්ගේ මුළු පුරාංග බේරන් ඉන්න කියලා. කොහොම නමුත් එලිත් රොබර්ට් එක්ක මේ ගමන යන්න පිටත් වෙනවා. මෙන්න මේ වෙලාවේ පාර වැරදිලා ඉන්න මෝඩ නෙඩ්රිව අපිට පෙන්නනවා. අපි දන්නවනේ නෙඩ්රි පාර වැරදිලා ඉන්න කියලා. කොහොමනත් මේ වෙලාවේ නෙඩ්රිගේ වාහනය කොටයක් උඩ ඉර වෙනවා. මේත් එක්කම නෙඩ්රි වාහනයෙන් බහිනවා. ඔයාලා දන්නවනේ දූපතේ කුණාටු තත්ත්වයේ හින්දා පොඩි වතුර පාරවල් තියෙනවා. ඉතින් වාහනෙන් බෑපු නෙඩ්රි වතුර පාරකට ගහගෙන යනවා. කොහොමනත් පොඩි වතුර පාරක් හින්දා නෙඩ්රි හම්බෙන් වගේ තොටුපොළ පැත්තට කියලා මාක් කරලා තිබෙන බෝට් එකක් ගාව තමයි නවතින්නේ. ඉතින් නෙඩ්රිට ඕන වෙනවා ඉක්මනට වාහනේ අරගෙන මේ බෝට් එක පැත්තට යන්න. මේ වෙලාවේ පේනවා වාහනේ එළියට ගන්න නෙඩ්රි වාහනේ තියෙන කේබල් එක ඉස්සරහා ගහේ ගැට ගන්න විදිය. ඔන්න ඔය වෙලාවේ නෙඩ්රි ගාවට අලුත් යාළුවෙක් එනවා. ඇත්තටම නොදැනීම මේ නෙඩ්රි ඇවිල්ලා තියෙන්නේ ඩිලාපොසෝරස්ලාගේ බල ප්‍රදේශයට. ඉතින් මේ සත්‍යය මේ වෙලාවේ නෙඩ්රි ඉස්සරහට ආවට ටිකක් පොඩි ඩයිනෝ කෙනෙක් හින්දා නෙඩ්රිට මේ සතාව ගණන් ගන්නවත් නැහැ. මේ සතාටත් හොඳටම බැනපු නෙඩ්රි යන්නේ ආපහු වාහනේ පැත්තට. කොහොමවත් මේ ඩයිනෝත් නෙඩ්රි ඉස්සරහටම ආපහු එනවා. මේ වෙලාවේ ඩිලාපොසෝරස් කටින් කළුපාට වගේ දෙයක් නෙඩ්රිගේ මුණට ගහනවා. ඔයාලා දන්නවන්නේ ඩිලාපොසෝරස්ලා විෂ විදලා තමයි තමන්ගේ ගොදුරු අඩපණ කරන්නේ. මෙන්න මෙතන වෙන්නේත් ඒකම තමයි. මේ නෙඩ්රි ඩිලාපොසෝරස්ගේ විෂ ප්‍රහාරයත් එක්කම මුණ පියදාන ගමන් වාහනේට නගන්න සමත් වෙනවා. කොහොම නමුත් මේ ඩයිනෝත් මේ වාහනේ ඇතුළටම එනවා. ඔන්න ඔය සිදුවීම හින්දා මේ විෂත් එක්ක දුර වෙලා හිටියපු නෙඩ්රිට වෙන්නේ හරිම භයානක විදියට ඩිලාපොසෝරස්ගේ ගොදුරක් වෙන්න. මේ වෙලාව අපිට පේනවා නෙඩ්රි ගාව තිබුණු අර විශේෂ ටින් එක බිම වැටිලා වතුර ගහගෙන යනවා. කිසිම දෙයක් ගණන් ගන්නේ නැති මොඩි නෙඩ්රිට වෙන්නේ අවාසනාවන්ත විදියට ඩිලාපොසෝරස් අතින් මැරිලා යන්න. මේ සිද්ධිය මෙහෙම වෙද්දී ලෙක්ස්ට පැත්තකින් ඉන්න කියලා ඇලන් යනවා අර ගහ උඩ ඉන්න ටින්ව පල්ලයට ගන්න. වාසනාවට වගේ ටින්ට කිසිම කරදරයක් නම් වෙලා නැහැ. ඉක්මනට ක්‍රියාත්මක වුණ ඇලන් ටින්ව වාහනෙන් අරගෙන ගහින් බිමට බහිනවා. ඒ උනාට ඇලන් අතින් වුණ වැරද්දක් හින්දා වාහනේ අත්ෙන් අත්ත කැඩි කැඩි මෙයාලා ඉන්න පැත්ත තමයි වැටෙන්නේ. නූලෙන් වගේ ගහේ මුල් දෙයක් උඩ වාහනේ රැඳුන හින්දා මෙයාගේ ජීවිතවලට නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මේ අතරතුරේ රොබර්ට් සහ එලි ළමයින්ව හොයන ගමන් ඉද්දි මේ අය ඩොනල්ඩ්ගේ ශරීර කොටස් වගේම මැල්කම්වත් හොයා ගන්නවා. මේ අය මැල්කම්ව වාහනේට දාලා ප්‍රපාතේ පාලට යනවා. මේ අය දකිනවා බිමට වැටුණු වාහනේ ගාවින් කැලේ පැත්තට තියෙන අඩි සලකුණු. ඔන්න ඔය සිද්ධියත් එක්ක මෙයාලට තේරුම් යනවා ඇලන් ළමයි දෙන්නා එක්ක කැලේ ආරක්ෂිතව ඇති කියලා. මේත් එක්කම වාහනේ ඉන්න මැල්කම්ට ටීරෙක්ස්ගේ ශබ්දය නැවත ඇහෙනවා. මේ වෙද්දිත් රොබර්ට් එලි දෙන්න දුවගෙන ඇවිල්ලා එයාලා ආපු වාහනේට නගිනවා. ඒත් එක්කම ටීරෙක්ස් කෑ ගහගෙන ඒ පැත්තට එනවා. මේත් එක්කම රොබර්ට් වාහනේ වේගෙන් ඉස්සරහට යනවා. වාහනේ චලන වෙනවා දැකපු ටීරෙක්ස් වාහනේ පස්සෙන් පන්නනවා. රොබර්ට් මෙතනදී ඉතා වේගෙන් වාහනේ පදනවත් එක්කම මෙයාට පුළුවන් වෙනවා ටීරෙක්ස් මග අරගන්න. මේ වෙලාවේ මැදියම් රැයේ ඇලන් පොඩි ළමයි එක්ක කැලේ තනි වෙනවා. මෙයාට ඇහෙන ටීරෙක්ස්ගේ ගර්ජනාව හින්දා ගහක් උඩ නැගලා කට්ටිය හදන්නේ රැය පහන් කරන්න. ඇත්තටම කිව්වොත් ළමයින්ට අකමැති වුණා ඇලන් මේ වෙලාවේ මේ ළමයි දෙන්නම හොඳට බලා ගන්නවා. කොහොම හරි අන්තිමට ඇලන් එලි වෙනකන් ඇහැරලා ඉන්නම් කියලා ළමයිට නිදා ගන්න කියනවා. මේ වෙලාවේ ජෝන් සහ එලි අතර සිදුවන සංවාදයක් අපිට පෙන්වනවා. ඇත්තම ජෝන් මෙතන කියන්නේ මේ ජුරාසික් පාර්ක් එක පටන් ගත්ත හේතුව. ජෝන් මුලින්ම පටන් අරන් තියන්නේ මැක්කන්ගෙන් කරපු ප්ලේයර් සර්කස් එකක්. හැබැයි ඒක ඇත්තට මැක්කෝ හිටියේ නෑ. ඒක මිනිස්සු රවට්ටපු මිනිගුවක් විතරයි. ඔන්න ඔය වෙලාවේ තමයි එයා තීරණය කරන්නේ මිනිස්සුන්ට මිනිගුවක් නොවේ ඇස්පනා පිටම දකින්න පුළුවන් ඇත්තම දෙයක් දෙන්න. ඒකයි එයා මේ ඩයිනෝලව හැදුවේ. ජෝන් හිතන්නේ තාමත් මේක පාලනය කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම එලි කියනවා මේක මැක්කෝ සර්කස් එකක් නෙවෙයි. මේක පාලනය කරන්න බැරි ස්වභාව ධර්මය කියලා. ඔන්න දැන් පෙන්වන්නේ පහෝදා උදේ වෙන සිදුවීමක්. ඔයාලට මතකනේ ඇලන් සහ ළමයි දෙන්න ගහ උඩ හිටියේ. ඔන්න මේ වෙලාවේ ඇලන් සහ ළමයි දෙන්න ගහෙන් බිමට බහිනවා. බිමට බහිද්දී ඇලන්ට හම්බෙන් වගේ ඩයිනෝ පිටර කටු කීපයක් හම්බෙනවා. ඇත්තටම මේක වෙන්න බැරි දෙයක් නේ. මොකද මේ පාක් එකේ හිටිය ගෑනු සත්තු විතරයි. කොහොම නමුත් අන්තිමේදී එළි වෙන්නේ මේ සත්තුන්ගේ DNA හදන්න පාවිච්චි කරපු ගෙම්මගේ DNA හින්දා ඩයිනෝලට පුළුවන් වෙලා තියෙනවා පැටව බෝ කරන්න කියලා. තරලොම කිව්වොත් ඉයන් මැල්කම් කිව්ව කතාව වගේ. ජීවිතේ කොහොම හරි මාර්ගයක් හොයාගන්නවා. කොහොම නමුත් හැමන්ගේ පාලනය දැන් සම්පූර්ණයෙන් වැටලා ඉවරයි. පාක්ගේ පාලනය සම්පූර්ණයෙන්ම හැරලා ගිය වෙලාවක රේසා හැමන් තීරණය කරනවා මුළු පද්ධතියම රීබූට් කරන්න. නෙඩ්රි සිස්ටම් එකට දාපු ලොක් එක අයින් කරන්න නම් මේ පද්ධතිය රීසෙට් කරන්න ඕන කියලා හැමන් තීරණය කරනවා. දැඩි අකමැත්තෙන්ම රේ පද්ධතිය ක්‍රියාවිරහිත කරනවත් එක්කම මුළු පාක් එකම එකම අන්ධකාරයෙන් ගිලෙනවා. ඇත්තෙන්ම කිව්වොත් හැමන් හිතුවේ මේකෙන් ප්‍රශ්නේ විසඳෙයි කියලා. හැබැයි පද්ධතිය ෂට් ඩවුන් වුණාට පස්සේ ආයෙත් පණ ගන්නවන්න එළියේ නඩත්තු අංගනේ යන්නම වෙනවා. ඔන්න ඔය වෙලාවේ තමයි රේ පාලක මැදිරියෙන් පිට වෙලා මේ භයානක ගමන යන්නේ. අපිට දැන් පේන්නේ විශාල තෘණ භූමියක් දිගේ ඇවිදගෙන යන ඇලන් සහ ළමයි දෙන්නව. මේත් එක මෙයා දකින්නවා ගැලේ විසින් ඩයිනෝ රංචුවක් මොකක් හරි දෙයකට බය වෙලා දුවගෙන
දුවගෙන විදිය. හම්බෙන් වගේ ඔය සිදුවන සිදුවීමත් එක්ක මේ කට්ටිය ගහක් යට හැංගෙනවා. එයාට පේනවා ටීරෙක්ස්ට බය වෙලා තමයි මේ අය දුවන්නේ කියලා. මේ අය බලාගෙන ඉද්දිම ටීරෙක්ස් අර ඩයිනෝ කෙනෙක් භයානක විදිහට ආහාරයට ගන්නවා. කොහොම හරි දැන් නඩත්තු අංගනයට ගියපු රේ තාම ආපහු ඇවිල්ලා නැහැ. කොහොම හරි සිස්ටම් එක ඉක්මනට ඔන් කරන්න ඕන හින්දා පාලක මැදිරියේ ඉන්න එලිසා රොබර්ට් දෙන්න යනවා නඩත්තු අංගනයට විදුලි බලය ලබා ගන්න කියලා. එළියට ආපු මේ දෙන්න දකිනවා විදුලි බලය නැති වුණ හින්දා වෙලෝසිරැප්ටරයන් පවා නිදහස් වෙලා කියලා. රැප්ටරයන් දැන් උන්ගේ කුඩු කඩාගෙන එළිය තමයි ඉන්නේ. කොහොම නමුත් නඩත්තු කාමරේ නම් ඉදිරියෙන් තියෙනවා. ඒත් රොබර්ට්ට තේරුම් යනවා රැප්ටර්ස්ලා දැන් තමන්ව දඩයම් කරන්න හදන්නේ කියලා. මේ සිද්ධියත් එක්ක එළිය නඩත්තු කාමරයට දුවනවා. රොබර්ට් එළිය දුවනකම් එළියට ආරක්ෂාව ලබා දෙනවා. මේ වෙලාවේ රොබර්ට්ට තේරෙනවා රැප්ටරයන් තමන් ළඟම ඉන්නවා කියලා. කොහොම හරි නඩත්තු කාමරයට දිව්වේ එළිය වෝකි ටෝකි එකෙන් ජෝන්ගේ උපදෙස් අනුව පරිපත්තියන තැන හොයාගන්නවා. මේ අතරතුරේ ඇලන්සා ළමයි විදුලි වැටෙන් එහා පැත්තට පනින්න තමයි හදන්නේ. මුලින්ම විදුලිය තියනවද කියලා ඇලන් පරීක්ෂා කරනවා. මේත් එක්කම විදුලිය මේ රැහන් වල නැහැ කියලා මේ අය තේරුම් ගන්නවා. දැන් ඉතින් මේ අය රැහන් දිගේ එහා පැත්තට යන්න තමයි හදන්නේ. ඔන්න අන්තිමේදී එළිය හොයාගන්න ප්‍රධාන පරිපත්තියන තැන. ඒත් එක්කම ප්‍රධාන ස්විච් එක ඔන් කරපු එළිය අනිත් ස්විච් උත් එකින් එක දානවා. මෙන්න මේ වෙලාව අපිට පේන්නේ ඇලන්සා ලෙක්ස් දෙන්න රැහන් දිගේ එහා පැත්තට බැස්සා ටිම් නම් තාම රැහනක් උඩ ඉන්නේ කියලා. ප්‍රධාන ස්විච් එක ක්‍රියාත්මක කරපු නිසා ඒ අය ඉන්න තැනින් එලාම් මේකුත් වදිනවා. මේ වෙලාවේ ඇලන්සා ලෙක්ස්ට තේරෙනවා ඊළඟට සියලුම රැහන් වලට විදුලිය එන්න ළඟයි කියලා. මේ වෙලාවේ මෙයාලා ටිම්ට කෑ ගහලා කියන්නේ ඉක්මනට පනින්න කියලා. ඔන්න ඔය වෙලාවේ එළිය අවසාන ස්විච් එක දානවත් එක්කම ටිම්ට කරන්ට් එක වැදිලා ඇලන්ගේ අත් දෙක උඩ තමයි නවතින්නේ. මේ වෙලාවේ එළිය නම් සතුටින් ඉස්පිලෙනවා. මොකද පද්ධතිය ඕන් කරගන්න පුළුවන් වුණ හින්දා. ඒත් ඒ සතුට තියෙන්නේ පොඩි වෙලාවක් විතරයි. මොකද එළියට පිටුපසින් ආපු රැප්ටර් කෙනෙක් එළියට ප්‍රහාර එල්ල කරනවා. කොහොම රැප්ටරයන්ගෙන් බේරිලා එළියට දුවන එළියගේ උරහිසට රේගේ අතක කොටසක් වැටෙනවා. මේ වෙලාවේ තමයි අපිට තේරෙන්නේ ඇත්තටම රේ රැප්ටරයන්ට ගොදුරු වෙලා කියලා. මේ සිද්ධියක ගොඩක් බය වුණ එළිය ගොඩනැගිල්ලෙන් එළියට එන්නේ රැප්ටර්ව ගොඩනැගිල්ල හිර කරලා. මේ වෙලාවේ අපිට පේනවා එළියේ ඉන්න රොබර්ට් රැප්ටර්ලා කොහෙද ඉන්නේ කියලා නිරීක්ෂණය කරමින් තමයි ඉන්නේ. දන්නවනේ ඉතින් රැප්ටර්ලා කපටිනේ රොබර්ට්ටත් මේ බව අමතක වෙනවා. ඒත් එක්කම රොබර්ට් දකින්නවා රැප්ටරේ එයා ඉදිරියෙන් ඉන්නවා කියලා. රොබර්ට් ෂොට්ගන් එක රැප්ටර්ට එම් කරනවත් එක්කම තවත් පැත්තකින් ආපු රැප්ටර් කෙනෙක් රොබර්ට්ගේ චැප්ටර් ක්ලෝස් කරනවා. දැන් අපිට පේන්නේ ඇලන් ටිම්ට කෘතිම සූසනය දෙනවා. වාසනාවකට වගේ ටිම්ට නම් සිය එනවා. මේ වෙලාවේ කට්ටිය දැන් කෙලින්ම එන්නේ ප්‍රධාන ගොඩනැගිල්ල පැත්තට. මේ වෙලාවේ ගොඩක් බඩගින්නේ ලෙක්සා ටිම් දෙන්න භෝජනාගාරේ කෑම කනවා. මේ වෙලාවේ එළිය පරීක්ෂා කරන්න ආපු ඇලන්ට අහම්බෙන් වගේ එළිව හම්බෙනවා. ඔන්න ළමයි දෙන්න භෝජනාගාරේ කෑම ගනිමින් ඉද්දි ලෙක්ස් දකින්නවා ටිම්ට පිටිපස්සෙන් වැටෙන රැප්ටර් හේවණැල්ලක්. මේත් එක්කම අපිට පේනවා රැප්ටර්ස්ලා භෝජනාගාරයටත් ඇවිල්ලා කියලා. මෙන්න මේ සිදුවීමත් එක්ක ටිම් සහ ලෙක්ස් දෙන්න හිමීට යන්නේ කිචන් එක දිහාට. කලින් කිව්වා වගේ ඩයිනෝලාගේ ඉන්න බුද්ධිමත්ම සහ වේගවත්ම සතු තමයි මේ රැප්ටර්ලා කියන්නේ. ඉතින් මේ සත්තුන්ට දැනෙනවා කවුරු හරි කිචන් එක පැත්තට ගියා කියලා. ඒ සිදුවීම හින්දා රැප්ටරින් යනවා කිචන් එකේ දොර ගාවට. ඔයාලා විශ්වාස කරනවද මෙයාගේ බුද්ධිය ගැන? එක රැප්ටර් කෙනෙක් මේ කිචන් එකේ දොර පව අරිනවා. අපිට මෙතන පේනවා. ඉතින් දොර අරගත්ත මේ රැප්ටර්ස්ලා කිචන් එක පැත්තට තමයි යන්නේ. කිචන් එක පැත්තට ආපු මේ රැප්ටර් අනිත් කෙනාට කතා කරනවා. මෙතනින් අපිට පේනවා මේ සත්තු sannivedana පව කරනවා කියලා. කොහොම නමුත් මේ වෙලාවේ ටිම් අතින් සිදුවන ශබ්දයක් හින්දා රැප්ටර්ලා ටිම්ව ඉවර කරන්න යන්නේ. මේ හින්දා තමන්ගේ මල්ලි වෙනුවෙන් ලෙක්ස් ඩයිනෝලා තමන්ගේ පැත්තට ගෙන්න ගන්න හදනවා. අන්තිමේදී මේ දෙන්න සමත් වෙනවා භෝජනාගාරයේ පැත්තට එස්කේප් වෙන්න. ඒ වගේම එලීට සහ ඇලන්ට මේ පොඩි ළමයි දෙන්නව මුණ ගැහෙනවා. දැන් කට්ටිය යන්නේ පාලක මැදිරියට. මේ වෙලාවේ රැප්ටරයන් පාලක මැදිරියේ දොර ගාවටත් එනවා. ඇලන් දොර පුළුවන් තරම් හයියෙන් වහගෙන තමයි ඉන්නේ. කොහොම නමුත් ඇලන්ගේ සහායට එලීත් දොර අල්ලගන්න එනවා. ඔයාලට මතකද මම කලින් කිව්වා ලෙක්ස් කියන්නේ පරිගණක හැකවරියා. ඇත්තටම කිව්වොත් මේක ලිනක්ස් පරිගණක පද්ධතියක් හින්දා ලෙක්ස්ට ලේසියෙන්ම පුළුවන් වෙනවා මේ පද්ධතිය සකසන්න. මේත් එක්කම දොර අගුරුත් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා රැප්ටරයන්ට తాවකාලිකව පාලක මැදිරියට ඇතුළු වෙන්න බැරි වෙනවා. ඔන්න ඔය වෙලාවේ ඇලන් ජෝන්ට කෝල් එකක් අරන් කියන්නේ ඉක්මනින්ම කොස්ටාරීකා වලින් ටොපර් එක මෙහාට ගෙන්න ගන්න කියලා. මේ සිද්ධිය මෙහෙම වෙද්දී කවුරුත් බලාපොරොත්තු නොවන විදියට වීදුරු කඩාගෙන රැප්ටරයන් පාලක මැදිරියට කඩා වදිනවා. ඒත් එක්කම කට්ටිය ඉනමගත් දිගේ උඩට ගිහිල්ලා ටනල් එකක් දිගේ කෙලින්ම යන්නේ ප්‍රධාන ගොඩනැගිල්ලට. ඒ කියන්නේ අර ඩයිනෝ පොසිල ගොඩක් එල්ලා තිබුණ තැනට. කොහොම වුණත් රැප්ටර් ප්‍රහාරවල නම් අඩුවක් වෙන්නේ නැහැ. මෙයාට දිගටම රැප්ටරින් ප්‍රහාර එල්ල කරනවා. කොහොම හරි අන්තිමේදී අපි කට්ටිය අවාසනාවන්ත විදියට රැප්ටරයන්ට කොටු වෙනවා. මේ වෙලාවේ කවුරුත් නොහිතන දෙයක් තමයි සිද්ධ වෙන්නේ. සියලු දෙනා පුදුම කරමින් මෙතනට එන්නේ ඩයිනෝ රජු ටී-රෙක්ස්. එකපාරට මෙතෙන්ට ආපු ටී-රෙක්ස් එක රැප්ටර් කෙනෙක්ව එක කටට ගිල දානවා. මේත් එක්කම අනික් රැප්ටර් ටී-රෙක්ස්ගේ බෙල්ලටම පනිනවා. මෙන්න මේ කාලයේ ප්‍රයෝජනයට ගන්න අපේ කට්ටිය එතනින් එස්කේප් වෙලා කිරින්ම ගොඩනගිල්ලෙන් එළියට එනවා. මේත් එක්කම මැල්කම් සහ ජෝන් ජිප් එකකින් ඇවිල්ලා කට්ටියව ගන්නවා. මේ වෙලාවේ ඇලන් ජෝන්ට කියන්නේ ව්‍යාපෘතිය දැම්මුව කැන්සල් කරනවා කියලා. මේ කතාවට ජෝනුත් එකඟ වෙනවා. දැන් අපිට පෙන්නවා අනිත් රැප්ටර්ගේ චැප්ටර් ක්ලෝස් කරපු ටී-රෙක්ස් ලොකු සද්දයක් දාන විදිය. අවසානයේ ජුරාසික් පාර්ක් එක දිහා බලලා දිග හුස්මක් කෙලන ජෝන් හැමන් හෙලිකොප්ටරේ නගිනවා. මේත් එක්කම කතාව
කතාවත් ඉවර වෙනවා. ඉතින් මේ චිත්‍රපටය බලද්දී ඔයාලට වයස කීයද? යටින් කමෙන්ට් එකක් දාන්න.